අයිබෝන් අපේ නම් බලමු 35 වෙනි පාඩම. හරි. මේ පාඩම් වල මුන්හා කොටස් සෑහෙන්නම අමාරුයි පුතා ඈ. සමහර ඒවා අපි සිංහලෙන්වත් දන්නේ නැති තේරුම් තමයි සමහර ඒවාගේ තියෙන්නේ. හංගුගේ සන කුචෝ කොරියාවේ කර්මාන්තවල ව්‍යුහය. ඒ කියන්නේ ස්ට්‍රක්චර් ව්‍යුහය. 한국의 산업 구조는 기술 혁신과 글로벌화에 따라 지속적으로 변화하고 있습니다. 과거에는 농업과 경공업 중심의 산업 구조였지만 현재는 제조업과 서비스업 등 고부가치 산업이 비중이 높아졌습니다. 한국의 산업, 코리아의 컴퍼니, 가르마한테 구조는 위후에나 기술 현실과 තාක්ෂණික නව සොයා ගැනීම ග්ලෝබල් වයි ගෝලීයකරණය ගෝලීයකරණය තරා අනුව චීසුක්චොගුරු දිගටම පියනාගෝ ඉස්මිදා වෙනස් වෙමින් පවතින පියනාදා කියලා කියන්නේ වෙනස් වෙමින් පවතින පාගුවේන ඉස්සර නොංගොප්කා කුෂ්කර්මාන්තය කියන්කුංගෝ බොහොම පොඩි කම්පැනි උළු සුළු දේවල් හදන එක චුන්ෂිමි ප්‍රධාන කොටග සන පූචෝයච්චිම කම්පැනි ව්‍යුහයක් තිබුණ නමුත් එන්ජේනන් වර්තමානයේ චේචෝ විශාල නිෂ්පාදන ආයතන සර්විස් ඔප්තු සේවා සපයනාතන් වැනි කොබුකාචි බොහොම ඉහළ ගනේ කොබුකාචි සනබේ කම්පැනි වල පීචුම් ප්‍රමාණය නොපචස්සමිදා ඉහළ ගියා 농업 잉업 등의 1차 산업은 한국의 전체 GDP에서 저치하는 비중이 상대적으로 낮지만 국민의 기본 생활에 필요한 농산물, 수산물, 임산물 등의 생산에서 여전히 중요한 역할을 하고 있습니다. 농업, 부시가르마한테 දීවර කර්මාන්තය ඔය වනවගා මෙතන මේ වනවගා කියලා කියන්නේ තා වනවගාම විතරක් නෙමෙයි ඔය මොනවා හරි කැමට වගා කරන ලොකු ගස් ඒවා තින්ගේ වැනි ඉල්චාසන මේ පළවෙනි කම්පැනි මෙතන පළවෙනි කම්පැනි කියලා කියන්නේ පුතා ප්‍රයිමරි කම්පැනි කියන්නේ බොහොම ප්‍රාථමික කර්මාන්තශාලා 한국의 전체 코리아의 මුළු GDP에서 GDP කියලා කියන්නේ දේශීය ආදායම මේ දේශීය ආදායම 조지하는 අල්ලගෙන ඉන්න පීචුන්ගේ ප්‍රමාණය සංදේශකරු අනිත් ඒවට අනුව සංදේශකරු නැච්චිමන් අඩි වුණා එහෙනම් මේවා බොහොම දේශීය ආදායමට බොහොම අඩු දායකත්වයක් තමයිද සපයන්නේ නමුත් කුක්මනේ කිබුන්සෙන් ජනතාවගේ සාමාන්‍ය ජීවිතයට පිළිවන් අවශ්‍ය 농사물 කෘෂිකාර්මික දේවල් සුසන්මුල් මාළු ඒ කියන්නේ ජලය සම්බන්ධ දේවල් කන බොන දේවල් ඉම්සන්මුල් ශාක කොටස් තුන්ගේ වැනි සෙන්සාන්නස වැනි ඒවා නිෂ්පාදනය කරලා යෝජනී තවමත් 중요한 역할을 වැදගත් භූමිකාවක් හාගුස්මිදා කරමින් තියෙනවා. එහෙනම් මේ 농업 ඉම කියන කර්මාන්ත ඒගොල්ලෝගේ දේශීය ආදායමට ලොකු දායකත්වයක් දැක්වේ නැති වුණත් තවමත් වැදගත්ම ඒවා. මොකද මිනිසුන්ට කන්න බොන්නේ පැමුණින්ම. ඒකයි මේකෙන් අදහස් කරන්නේ. 현재 한국 자동차 조선 과학 산업 등에서 세계적인 경쟁력을 가지고 있습니다. 특히 삼성, 현대, LG와 같은 대기업들은 글로벌 시장에서 중요한 위치를 차지하고 있습니다. 또한 IT와 소프트웨어 산업의 발전으로 바탕으로
분명 고육으로 관광등 서비스 산업이 한국의 디지털 경제 발전을 이끌고 있습니다. 그리고 한국의 K-pop, 드라마, 영화 등의 세계적 인기에 힘입어 문화 콘셉트 산업도 큰 주목을 받고 있습니다. 현재 한국, वर्तमान의 코리아, 전자, 위들리버가, 자동차, 와한, 조선, 네오가르만트, 화학산업, 케미컬, 가르만트 등에서 වැනි දේවල් වලින් 세계적인 로케인 경쟁력을 තරඟකාරීත්වයක් 가지고 있습니다. ලබාගෙන තියෙනවා. මෙන්න මේ කම්පැනි වල ලෝකෙම තරඟකාරීත්වයක් ලබාගෙන තියෙනවා. 특히 විශේෂයෙන්ම සම්සොන් කියන්නේ සැම්සුන් හնդේ හයුන්ඩායි අපි ලංකාවේ කියන්නේ හයුන්ඩායි කියලා නේ LG කියන එක දන්නවනේ වාකතන් හාවැනි තේකියබ්දර විශාල කම්පැනි තේකියබ් නිකම්ම කියබ් නෙමෙයි තේකියබ් කියවම විශාලම කම්පැනි ග්ලෝබල් සිජන්ස් ගෝලීකරණයේ වෙළඳ පොලේ يعني ලෝක වෙළඳ පොලේ 중요한 위치를 වැදගත් ස්ථානයක් 조치하고 있습니다. අල්ලගෙන සිටිනවා. බොහොම වැදගත් ස්ථානයක් අල්ලගෙන තියෙනවා. කොරියාවේ මෙන්න මේ විශේෂයෙන් මේ කම්පැනි තුන. තෝහන් තවද IT software සනබි කර්මාන්ත ඒ වගේ දේවල්. පල්චොන්වරු බතන්වරු. දියුණුව මත පදනම්ව. කුම්යොන් අමූල්‍යමය කොයුක් අධ්‍යාපන උරෝ සෞඛ්‍ය 관광 관광 සංචාරක ආදායම 등의 වැනි සර්විස් 산업 සේවා කර්මාන්තශාලා හරිනේ ඔය විල ඔක්කොම සේවා සපයනේවනේ 한국의 디지털 경제 발전 කොරියාවේ 디지털 ආර්ථිකයේ දියුණුවට ඊගුල්ගෝ 있습니다. ඒක ඇති කරමින් පවතින ඩිජිටල් දියුණුව ඇති කරමින් පවතින. 그리고 한국의 K-pop ඒ වගේම කොරියානු පොප් සංගීත, ඩ්‍රාමා, නාට්‍ය, 영화 등의 ෆිල්ම් වැනි දේවල් 세계적인 인기에 힘입어요. ලෝකයේ ජනප්‍රියතාවයේ ශක්තිය පදනම් වන මුන්නා කොන්සෙප්ට් සංස්කෘතික දේවලුත් 산업도 මෙන්න මේ කොන්සෙප්ට් 산업 ඒ වගේ කර්මාන්තات 큰 ලොකු 주목을 받고 있습니다. අවධානයක් ලබාගෙන තියෙනවා. ලොකු අවධානයක් ලබාගෙන තියෙනවා. 최근에는 4차 산업혁명 시대에 대비하여 인공지능, 빅데이터, 자율주행자, 로봇 등의 기술 개발에 많은 투자를 하고 있으며 이를 통해 새로운 선장 등록을 찾고자 노력하고 있습니다. 이러한 산업 구조의 변화는 한국의 국제 경쟁력을 높이는 데 기여하고 있습니다. 최근에는 वर्तमान에는 4차 산업 කියලා කිව්වම පුතාම නම්බර 4 එකක් රයිට් නම්බර 1 තමයි ප්‍රාථමික එහෙනම් නම්බර 4 කිව්වම තාම ඉහළේවා 산업 학명 විප්ලවය මේකේ විප්ලව සිදේ ඒ කියන්නේ ජෙනරේෂන් එක විප්ලව ජෙනරේෂන් එක තේබිහාය සූදානම් වෙන චීනෝ කෘත්‍රිම බුද්ධිය බිග් ඩේටා විශාල දත්ත ගබඩාව චාල්චුවෙන්චා කවුරුවක්ම නැති ඒ කියන්නේ ඩ්‍රයිවිං යන්න පුළුවන් වාහන ඩ්‍රයිවර්ලා කවුරුවක් නැති රොබෝ තාක්ෂණයේ තුනේ වැනි කිසුල වැනි ටෙක්නොලොජි කේබල් හය දියුණු කරලා කේබල් දියුණුවේ මානන්තුචර ගොඩාක් ඉන්වෙස්ට්මන්ට් එක මුදල්
හාගෝ ඉසුමිය යොදවමින් ඉන්න අතර යොදවමින් ඉන්න අතර ඊරටොන්ගේ මේ මාර්ගයෙන් සෙරෝන් අලුත් සංජං තුන්රක චක්කොජ අලුත් වර්ධනය වීමේ ක්‍රමයක් සොයන්න නොරකා ගොයිස්මිට උත්සාහ කරමින් ඉන්න උත්සාහ කරමින් ඉන්න අලුත් වර්ධනය වීමේ ක්‍රමයක් සොයන්න උත්සාහ කරමින් ඉන්න ඉරහන් සන පූචයේ පිනවන මෙවැනි කැම්පැනි ව්‍යුහයේ වෙනස නම් හංගුගේ කෙන්ජෙන කොරියාවේ ආර්ථිකයේ කුක්චිය කෙන්ජක අජාත්‍යන්තර තරංකාරිත්වය නුප්පිනන් දේ ඉහළ දමද්දී කියෝහා ගොයිස්මිට දායක වෙමින් පවතින ඒකට දායක වෙනවා ඒකට දායක වෙනවා දැන් එහෙනම් එන්න බලන්න පස්වෙනි ප්‍රශ්නෙට පස්වෙනි ප්‍රශ්නේ බලමු කියවන්න මේ ප්‍රශ්නේ අපිට මුලින්ම මේ එක දවසක් කිව්වේ නෑනේ නේ අවුම් පුරලි කොනේ උන්කා කතන් ගසල් කරුෂි ඊළඟ ඡේදයේ කියවලා විස්තරය හා සමාන එක තෝරන්න ඈ බලමු 한국의 산업 구조는 과거에는 농업과 경공업의 중심이지만 현재는 전차, 자동차, 조선 등의 세계적인 경쟁력을 가지고 있습니다. 한국의 코리아의 산업 구조는 컴퍼니 뷰헤남 과거에는 과거에는 농업과 경공 중심이지만 පුෂ්කර්මාන්තයා බොහොම සුළු කම්පැනි ප්‍රධාන කොට තිබුණ නමුත් 현재는 වර්තමානයේනම් 전차 ඉලෙක්ට්‍රොනික බඩු 자동차 වාහන චෝසොන් නව කර්මාන්තය 등에서 වැනි දැන් ඒ වගේ 세계적인 경쟁력 ජාත්‍යන්තර තරඟකාරීත්වයක් 가지고 있습니다. ලබා ගනිමින් තියෙනවා. 또한 IT와 소프트웨어 산업이 මීට අමතරව IT හා software 산업이 software කර්මාන්තශාල පල්චුඟල් පතංගොරු දියුණුවේ පසුබිම මත පුම්යොන් ආර්ථිකය කොයුක් අධ්‍යාපනය මේ වෛද්‍ය සේවා 관광 සංචාරක ආදායම සංචාරක ආයතන 등의 වැනි සර්විස් 산업이 සේවා සපයන කම්පැනි 한국의 디지털 경제 කොරියාවේ තියෙන ඩිජිටල් ආර්ථිකය පල්චඟ දියුණුව ඊගුල්ගු ඉස්මිත පවත්වා ගනිමින් තියෙනවා තෙරිගෝ 한국의 K-pop ඒ වගේම කොරියාවේ පොප් සංගීතය 드라마 영화 ෆිල්ම් 등의 වැනි දේවල් වල 세계적인 인기의 힘합 ලෝක ප්‍රසිද්ධ ජනප්‍රියතාවය ඒක මත පදනම්ව මුන්හා කොන්සර්ට් සංස්කෘතික යම් කොන්සර්ට් සනබ්ද කම්පැනි ඒවා කරන කම්පැනි consumer corporations විශාල අවධානයක් ලබා ගැනීමෙන් තියෙනවා. ඒ කියන්නේ පිට රටල් වලින් මේගොල්ලෝ ගැන ලොකු උනන්දුවක් ලබා ගැනීමෙන් තියෙනවා. අපි නම් උත්තර හතර බලමු. පළවෙනි එක 과거 한국의 산업 구조는 분명 고육 의료 중심이 있습니다. 과거 ඉස්සර 한국의 코리아වේ 산업 구조 කම්පැනි ව්‍යුහය නම් 분명 ආර්ථික මුල්‍යමය කොයුක් අධ්‍යාපන වෛද්‍ය විද්‍යාව 중심이었습니다. ඒක ප්‍රධාන කොට පැවතිය. ඉස්සර වැරදි. මේ තේන්නේ කාගේ නම් 농업과 경공업 중심. එහෙනම් ඒක වැරදි. 한국의 군명
කොයුක් ඌරසනබි කොරියාවේ තියෙන මුල්‍යමය අධ්‍යාපන සෞඛ්‍ය සේවා සනබ කර්මාන්ත ආජික් තවම පල්චන් හදිමුචෙස්සමිට දියුණු වෙන්න බැරි වුණා. තවම දියුණු වෙන්න බැරි වුණා. ඒක වැරදි නේ. ඒක වැරදි. මෙතන තියෙන අය හොඳටම මේ තියෙන්නේ ඩිජිටල් කෙන්ජරේ පල්චන් වල ඉල්ලු. එහෙනම් ඒකත් වැරදි. 3. 한국의 농업과 경공업 세계적인 경쟁력을 가지고 있습니다. 아, 한국의 코리아의 농업화, 그러니까 කුෂ්කර්මාන්තය, 경공업, 뭐만 සුළුකර්ම කම්පැනි, 경공업. 세계적인 경쟁력, ලෝකයේම තරඟකාරීත්වයක් ලබාගෙන තියෙන. වැරදියයි. මේ තියෙන 한국의 산업 구조는 과거에는 ඉස්සරනම් 농업과 경공의 중심이야. ඉස්සර තමයි ඒක වෙලා තියෙන්නේ. එහෙනම් මේකත් වැරදි. 4. 한국의 K-pop과 드라마, 코리아의 팝 සංගීතය හා 드라마 세계적으로 ලෝකෙම 인기를 얻고 있습니다. ජනප්‍රියතාවය ලබා ගනිමින් තියෙනවා. මුළු ලෝකෙම ජනප්‍රියතාවය ලබා ගනිමින් තියෙනවා. එහෙනම් 4වෙනි එක හරි. 4වෙනි එක හරි නේ. එහෙනම් right. අපි ඔන්න 35 වෙනි පාඩමත් කරා ඈ. එහෙනම් හැමෝටම අයබෝන්